විශ්වාස කරනවා අපි දන්නවා දැන් මේ ගෙවෙන කාලය විශේෂ කාලයක් බෞද්ධයන්ට. මොකද මේ විශේෂ කාලය වස්සාන සමය. පසුගිය ඇසලපුර පසළොස්වක පොහොව දවසේදී සෑම විහාරස්ථානයකම උපසපන් භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වෙලා වස් ශික්ෂාපදයන් 3 මාසයක් පුරාවටම ආරක්ෂා කරන්නට යෙදුණා. දැන් පහුගිය පොයේ දිනෙන් විනය කර්ම කරලා ක්‍රමානුකූලව වස් පවාරණය කිරීම සිද්ධ කරන්නට යෙදුණා. දැන් මේ පහුගිය පොයේ ඉඳලා දැන් මේ ඊළඟ පොයේ වෙනකන් සෑම විහාරස්ථානයකම වස් සමාදන් වුණු ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කරගෙන කටින පින්කම සිද්ධ කරනු ලබනවා. මොකද්ද පින්කම? කටින පින්කම. කටින පින්කමය කියන්නේ දරුවනේ බුදුදහමේ උගන්වන ප්‍රධානම බරපතලම පින් වැඩෙන පින්කම් 8න් පළවෙනි පින්කම තමයි කටින පින්කම. මොකද්ද එතකොට? බරපතල පින්කම් 8න් කීවෙනි පින්කමද? පළවෙනි පින්කම තමයි කටින මහා පින්කම කියලා කියන්නේ. එතකොට අපි හැමෝම අනිවාර්යයෙන්ම බෞද්ධයෝ වුණාම කටින පින්කමක් වෙනුවෙන් කුමන හෝ දායකත්වයක් අපි සම්බන්ධ වෙලා තියෙන්නට ඕන වෙනවා. සිවුරට අත ගහලා හෝ ඊළඟට කප්පු කොට සම්බන්ධ වෙලා හෝ කටින චීවරය තිබෙන දවසේදී පින්කම කරන දවසේදී සම්බන්ධ වෙලා හෝ අපි මේ පින්කමට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ. දැන් අපි හිතුවා දැන් ඔයාලගේ ගමේ පන්සල් වලත් මේ කටින පින්කම් සිද්ධ වෙනවා. නමුත් පුංචි ඔයාලට සම්බන්ධ වෙන්න බෑ. නේද? ඔයාලට අත ගහන්න හම්බෙන්නේ නැහැ, බලන්න හම්බෙන්නේ නැහැ. යන්නෙම ඔයාලගේ අම්මා තාත්තා වැඩිහිටියෝ තමයි නිතර මෙතන ගිහිල්ලා වන්දනාමාන කරන්නේ, ඒවා අත ගන්න ඒවා කරන්නේ. නමුත් අපි හිතුවා අපේ දහම් පාසලේ අපේ පිරිවෙන් විහාරස්ථානයේ මේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය මානපා ධම්මරාංශි ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ වගේම අපේ කිරිබමුණේ ධම්මීශ්වර ලොකු හාමුදුරන් වහන්සේගේ ඒ වගේම අපේ පින්බර ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාදයේ මත අනුශාසනා මත අපි සංවිධානය කරන්නට යෙදුණා. ඔයාලටත් කටින පින්කමක තියෙන ආකෘතියක් සම්බන්ධ කරන්න කියන අරමුණ තමයි මේ පින්කම සංවිධානය කරන්නේ. මේක ආකෘතියක්. මේක කටින පින්කමක් නෙමෙයි. අර තියෙන්නේ කටින චීවරයක් නෙමෙයි. කටින චීවරයකට අපි අනුකරණය කරමින් තමයි අපි ඔය සිවුර සකස් කරගන්නට යෙදුනේ. එතකොට පුතේ අනිවාර්යයෙන්ම අපි කටින පින්කමකදී සිද්ධ කරන ප්‍රධානම මූලික අංග දෙකක් තියෙනවා. එකක් තමයි භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම කිරීම. මොනවද? විනය කර්ම කිරීම තමයි පළවෙනි අංගය. ඊට අමතරව ඒ භික්ෂුන් වහන්සේලා අතර ඒ විහාරස්ථානයේ වස් සමාදන් වුණා කියමුකෝ. සමහරක් දැන් අපේ පන්සලේ නම් ස්වාමීන් වහන්සේලා 3 නමක් හිටියා, 4 නමක් හිටියා වස් සමාදන් වුණා. තවත් පන්සල් වල 1 නමයි 2 නමයි ඔහොම ඉන්න පුළුවන්. හැබැයි 1 නමක් 5 නමක් වැඩ හිටියත් වස් සමාදන් වුණත් දරුවනේ එක හාමුදුරුවෝ නමන්ටයි මේ කටින සීවරය පූජාව ලැබෙන්නේ. එක හාමුදුරුවෝ කෙනාට විතරයි. හාමුදුරුවෝ ඔක්කොටම මේ සීවර ලැබෙන්නේ නැහැ. ඒ හාමුදුරුවන්ගේ නම් කරපු දැන් කටින චීවරය විනය කර්ම කරන දවස් වෙලාව වෙනවනේ දැන්. ඔන්න කටින චීවර දවසේ දහවල දානයක් පූජා කරනවා. ඒ වැඩම කරන හාමුදුරුවන්ට. ඊට පස්සේ හාමුදුරුවෝ ඔක්කොම ගිහිලා උපසපන් හාමුදුරුවන් වහන්සේලා ඔක්කොම ගිහිලා සීමාවක් තෝරගන්නවා. දැන් අපේ පන්සලේ නම් බණ මඩුවේ තමයි සීමාව විදියට තෝරගන්නේ. එතකොට ඔයාලා ඈත් කරනවා. එතකොට හාමුදුරුවෝ සීමාවක් මායින් කරගෙන ඒ සීමාවේ වැඩ ඉඳගෙන හාමුදුරුවෝ කර්ම වාක්‍ය සඳහන් කරනවා. කර්ම වාක්‍ය සඳහන් කරලා ඉවරුණාට පස්සේ පොදු සම්මතයකට හාමුදුරුවෝ එනවා මේ සිවුර මේ 4 නමගෙන් මෙන්න මේ හාමුදුරුවන්ට අපි පූජා කරමු කියලා ඔන්න පොදුවේ එකගතාවයකට එනවා. ඊට පස්සේ හාමුදුරුවන්ට මේ සිවුර පවරන්න විනය කර්ම කිරීමක් වෙනම අපි සඳහන් කිරීම කරනවා. එතකොට ඔය හැම විනය කර්මයක්ම ඊළඟට සිවුරක් සැකසීම, පඬු පෙවීම, ඊළඟට චීවරය සකස් කිරීම කියන ඔක්කොම තියෙනවා විනය පිටකේ. කටිනක් අන් දෙකේ කියලා පොත් දෙකක් තියෙනවා. ওই දෙකේ සඳහන් වෙන ওই සියලු කාරණාවක්. හරි. දැනුවත් වීම පමණයි ලොකු දෙයක් වගේ ඔයාලට දැනගන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. නිසා දැන් අපි මේ වෙලාවේ සිවුරක් පඬු පොවන්න යන්නේ. මේ තියෙන්නේ සිවුරක් පඬු පොවලා තියෙන මේ සිවුර. දැන් අපි දැකලා නැහැනේ මේ සිවුර පඬු පොවන්නේ කොහොමද කියලා. නේද? දැන් මේ සිවුර සකස් කිරීමේ විශේෂත්වයක් තියෙනවා.
දරුවෝ අහලා ඇති පොතේ පතේ තියෙනවා මේ සිවුර සකස් වෙන්න ඕනේ බුදුහාමුදුරු අනුදැන වදාරන්නට යෙදුනේ මගදේ කොහොමද? කෙත අරමුණු කරලා තමයි මෙන්න මේ සිවුරක් මහලා තියෙන්නේ. මේ තියෙන හැම එකක්ම මේ නියරවල්, කෙත් යායවල් එහෙම තමයි ඒ අනුරූප වෙන විදිහට තමයි මේ සිවුර සකස් කරලා තියෙන්නේ. එතකොට මේ සිවුරත් ඒ විදිහටම තමයි ගන්න පුතේ. දැන් මේ මහලා තියෙනවා. දැන් මේක දැන් සුදු රෙදි කෑල්ලක් තියෙන්නේ. ඔයාලට පේනවනේ? ඈ මේ තියෙන සුදු රෙදි කෑල්ලක්. අපු රෙදි කෑල්ලක් තියෙන්නේ. දැන් මේ සිවුරත් එහෙම තිබිලා තමයි මේ පඳු පොවලා තියෙන්නේ. එතකොට මේ හැම එකම මේ නියරක් හැඩයට තියලා ඒ මගදේ කෙත හැටියට තමයි හදලා තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා මේ ගන්ටිය මේක නැතු. මේකේ තියෙනවා පුතේ නානුව කියලා කියනවා මේ රීපේජ් කියලා කියනවා. එතකොට පුතේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මේකේ. එතන තව පොඩි මේ කැලක් එන්න ඕනේ මේකේ නෑ. මේකේ අනිවාර්යයෙන්ම මේ සිවුරකට එනවා. මේකට හේතුව තමයි ස්වාමීන් වහන්සේලා මේ ඒකාංශ කරාට පස්සේ දෙවුර පෙරුවාට පස්සේ මේ සිවුර හුලඟ යන්න පුළුවන්. මේ සිවුර හුලඟ යන්න පුළුවන්. ඒ නිසා මෙහෙම එකතු කරලා මෙන්න මෙහෙම ගැටයක් දැමීම සඳහා තමයි මේ සිවුර සකස් කරලා මෙන්න මේ විදිහට හදලා තියෙන්නේ.